සත් කේව කරිය කෝච් YouTube channel එකත් එක්ක එකතු වෙන ආදරණීය යාළුවෝ ඔක්කොටම ඉතින් අද අපි අරගෙන අවිල්ලා තියෙනවා කැනඩා ක්ලීනර් ජොබ් වේකන්සි 6ක් සම්බන්ධයෙන් තොරතුරු. අපි බලමු මොනවද මේ ජොබ් වේකන්සි කියලා. මුලින්ම ක්ලීනර් ජොබ් වේකන්සි එකක් අරගෙන අවිල්ලා තියෙනවා. මේකේ ආයතනය සඳහන් කරලා තියෙනවා employee details Alpha Building Maintenance කියන ආයතනය තමයි මේ ජොබ් වේකන්සි එක පළ කරලා තියෙන්නේ. මේකේ ජොබ් ඩීටේල්ස් ගත්තාම ලොකේෂන් එක සඳහන් කරලා තියෙනවා. ඔන්ලයින් කියන ලොකේෂන් එක, වර්ක් ලොකේෂන් එක ඔන් සයිට් කියලා සඳහන් කරනවා. ඒ වගේම පැයකට $17.60ක් පමණක් මුදලක් ඔයගලන්ට හම්බ වෙනවා. සතියට පැය 40ක් වැඩ කරන්න තියෙනවා. මේකේ රැකියා කොන්දේසි ගැන කතා කරොත් මේක පූර්ණ කාලින රැකියාවක්. ඒ වගේම උදෑසන, දිවා, සවස, රාත්‍රී, සතියාන්තයේ ඔබට වැඩ කරන්න සිද්ධ වෙනවා. මේකේ වැඩ කරන රේට් එක සඳහන් කරලා තියෙනවා ඊටම ඉක්මනින් ආරම්භ වෙනවා කියලා. ඒ වගේම පුරප්පාඩු 200ක් සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි බලමු භාෂා ලැන්ග්වේජස් මොනවද මේකට අවශ්‍ය කියලා. ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් සර්ටිෆිකේට් IELTS මුකුත් අවශ්‍ය බව සඳහන් කරන්නේ නැහැ. එඩියුකේෂන් ගත්තාම no degree certificate or diploma කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පළපුරුද්ද ගත්තාම මාස 7ක් අතර පළපුරුද්දක් තියෙන්න ඕනි කියලා සඳහන් කරනවා. මේ ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ක්ලීනර් ජොබ් වේකන්සි එකක් කියලා කියන්නේ සාමාන්‍ය හොඳ ජොබ් එකක් කරන කෙනෙක් මේ කවුරුත් එහෙම ක්ලීනර් ජොබ් කරන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. නමුත් දැන් ලංකාව නෙමෙයි වෙන රටක් අපි ගත්තොත් කැනඩා, නිව්සීලන්ත වගේ රටවල් ගත්තාම ලංකාවේ ડોක්ටර් කෙනෙක්ට, ඉංජිනේර් කෙනෙක්ට හම්බෙන වැටපකට සමාන වැටපක් ඒ රටවල් වල ක්ලීනින් ජොබ් වල නිරත වන කට්ටියට හම්බ වෙනවා. ඉතින් මේකේ work experience එක සඳහන් කරනවා මාස 7ක් අතර work experience එකක් තියෙන්න ඕනි කියලා. මේ ගැන ඔයගොල්ලෝ worry වෙන්න දෙයක් නැහැ. ලංකාවේ ඕනම කෙනෙක්ට ගෘහණියකට එයාලා කුඩා කාලේ ඉඳලම ඒ ක්ලීනින් වැඩ කටයුතු නිවසේදී සිදු කරනවා, සුද්ධ කරනවා, උයනවා, පිහනවා ඒ වැඩ කටයුතු. ඒ නිසා අපිට ඒක ඇඩ් කරන්න පුළුවන්. ක්ලීනර් කෙනෙක් විදිහට තමන්ගේ නිවසේ රැකියාව කරනවා කියලා මේ අවුරුද්ද ඉඳලා මේ කාල සීමාව දක්වා කියලා. ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ CV එක හදනකොට ඒක මෙන්ෂන් කරන්න ඕනි. විශේෂයෙන්ම හැම රටකටම ඇප්ලයි කරන CV එකක් කැනඩා වලට ඇප්ලයි කරන්න එපා. කැනඩා වලට වෙනම කැනඩියන් ෆෝමැට් එකක් තියෙනවා. ඒ ෆෝමැට් එකට අනුව ඔයගොල්ලෝගේ CV එක හදන්න. ඒකෙදි මම මේ කියපු විදිහට අනිවාර්යයෙන්ම ක්ලීනර් වර්ක් එක්ස්පීරියන්ස් ඇඩ් කරන්න. එතකොට ඔබගේ CV එක සිලෙක්ට් වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. විශේෂයෙන්ම මේ CV චෙක් වෙන්නේ බොට් කෙනෙක් මාර්ගෙන් ඒ රටවල් වල. ඉතින් ඒ බොට්ට අදාළව කීවර්ඩ්ස් CV එකට ඇඩ් කරොත් ඒක චෙක් වෙනකොට ඔබේ CV එක මුලටම එනවා. ඒකෙදි මේ ජොබ් වලට සිලෙක්ට් වීමේ සම්භාවිතාවය බොහෝ දුරට වැඩි. සමහරුන්ට මේ ජොබ් ඇප්ලයි කරාට සිලෙක්ට් වෙන්න නැහැ කියලා කියනවා. මම මේ දාන ජොබ් වේකන්සි 5ට විතරක් ඇප්ලයි කරලා තේරුමක් නැහැ. ඒ නිසා නිතර වෙබ්සයිට් එකේ අප්ඩේට් වෙන ජොබ් වේකන්සි වලට ඇප්ලයි කරන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට අලුතෙන්ම දාන ජොබ් වේකන්සි වල link ඇප්ලයි කරන විදිහේ හැම විස්තරයක්ම අපි ඔයගොල්ලන්ට අරගෙන එනවා. ඉතින් මම මේ කියපු විදිහට CV එක qualified විදිහට හදාගන්න Tamanට බැරි නම් CV හදන කම්පැනි එක විස්තර මම මෙතන ඇඩ් කරන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් එයාලා CV එක හදාගන්න. ජොබ් ඇප්ලයි කරලා ඉන්ටර්විව් වලද කතා කරන්නේ නැද්ද? පරණ ආකෘතියේ CV එකද තියෙන්නේ? ඔබ දන්නවාද ඔබේ සිහින රැකියාවේ මුල්ම තෝරා ගැනීම ඔබේ නිර්මාණශීලී CV එක බව? ඉතින් අපි ඔයාගේ CV හදන වැඩේ හරියට කරලා දෙන්නම්. සම්බන්ධ වෙන්න අපත් සමග සිටිචොත් CV ක්‍රියේටර්ස්. ඔබේ ප්‍රොෆෙෂනල් CV නිර්මාණයට අප තෝරාගත යුත්තේ ඇයි? ලංකාවේ අඩුම මිල ගණන්, පැය 24ක සුවනශීලී හා කඩිනම් සේවාව, කලර් ෆෝමැට් සහ ATS friendly CV එකක් ලබා ගැනීමේ හැකියාව, ඔබේ වෘත්තියට අදාළ කීවර්ඩ් ඇතුළත් කිරීම, ඔබට අවශ්‍ය ඕනෑම රටකට අනුකූල ලෙස CV එක නිර්මාණය කිරීම, lifetime නොමිනී CV අප්ඩේට් කර දීම. මේ දැන්ම සම්බන්ධ වන්න අපත් සමගින් 072 350 964.
හරි. අපි දැන් බලමු මේකේ තියෙන වගකීම් සහ කාර්යයන් මොනවද කියලා. බිම අතු ගන්න, මොප් කරන්න, සෝදන්න, උපදමන්න මේ වගේ වැඩ කටයුතු සිදු කරන්න තියෙනවා. ඒ වගේම කාපට් පිරිසිදු කරන්න, උඩුමහලේ තියෙන ගෘහ භාණ්ඩ පිරිසිදු කරන්න, ඒ වගේම මුළු තැන්ගේ නාන කාමරය උපකරණ පිරිසිදු කිරීම හා විස බීජ හරණය කිරීම, උපදැමීම වගේ කාර්යයන්. ඊට අමතරව සෝපාන පිරිසුදු කිරීම, ඒවා විස බීජ හරණය කිරීම, සුන්බුන් හිස්කුණු බහලුම් එකතු කිරීම, සැහැල්ලු ගෘහපාලන හා පිරිසුදු කිරීමේ රාජකාරී සිදු කිරීම, ජනෙල් බිත්ති සහ සිවිලිම් සේදීම, ඇඳුම් මාරු කරන කාමර පිරිසුදු කිරීම, ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි හෝ ගැටලු විසඳීම වගේ දේවල් සිදු කරන්න තියෙනවා. ඊට අමතරව ආරක්ෂාව ගැන සඳහන් කරොත් පොලිස් රිපෝට් එකක් ඉදිරිපත් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ජොබ් වලට ඇප්ලයි කරනකොට. ඊට අමතරව මේකේ තවත් සඳහන් කරලා තියෙනවා වර්ක් කන්ඩිෂන්ස් වල ස්වාධීනව වැඩ කිරීම හැකියාවක් තියෙන්න ඕනි. ඒ වගේම වේගවත් පරිසරයක පීඩනය යටතේ වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනි. පුනරාවර්තන කාර්යයන් සිදු කිරීමේ හැකියාව, ඒ වගේම අධික බර හැසිරවීම, නැමිලා වකුඩු වෙලා හිටගෙන ඉඳලා මේ වගේ වැඩ කිරීමේ පළපුරුද්දක් තියෙන්න ඕනි. දිගු කාලයක් සිටගෙන වැඩ කිරීමේ කටයුතු තමයි මෙහිදී තියෙන්නේ. බර හැසිරවීම ගැන සඳහන් කළොත් කිලෝග්‍රෑම් 23 ඉඳලා රාත්තල් 50 දක්වා බර හැසිරවීමේ හැකියාවක් තියෙන්න ඕනි. පුද්ගලික යෝග්‍යතාවය ගැන සඳහන් කරනකොට මේකේ සඳහන් වෙලා තියෙනවා වෙලාවට වැඩ කිරීම, සේවාදායක අවධානය, විශ්වසනීයත්වය, නම්‍යශීලීභාවය, ඒ වගේම කණ්ඩායම් නියෝජනය කිරීමේ හැකියාව, ඉවසීම සහ අවංකභාවය කියන කාරණා දෙක අනිවාර්යයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ සඳහන් කරලා තියෙනවා මේ රැකියාව සඳහා ඉල්ලුම් කළ හැක්කේ කාටද කියලා. ඒකෙදි කැනේඩියානු පුරවැසියන් සහ කැනඩාවේ ස්ථීර හෝ තාවකාලික පදිංචිකරුවන්ට පුළුවන්. ඊට අමතරව කැනේඩියානු වර්ක් පර්මිට් එකක් නැති ෆොරින් වර්කර්ස්ලට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. මම මේ කියපු කාණ්ඩ දෙකේ දෙවෙනි කාණ්ඩය යටතේ ලංකාවේ අයට මේ ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන්. මේකට ඇප්ලයි කරන විදිය මම මේ වීඩියෝ එකේ අන්තිමටම ඔයගොල්ලන්ට සඳහන් කරනවා. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී සිටින්න. දෙවෙනි ජොබ් වේකන්සි එකත් ක්ලීනර් ජොබ් වේකන්සි එකක්. මේක එම්ප්ලොයර් ඩීටේල්ස් සඳහන් කරලා තියෙනවා. ක්‍රෝසන් ක්ලීනින් සර්විස් ඉන්ච් කියන ආයතනයෙන් තමයි මේ ජොබ් වේකන්සි එක දාලා තියෙන්නේ. ඒ වගේම ලොකේෂන් එක ලෙඩියුක් කියලා තමයි සඳහන් කරන්නේ. සැලරි එක ගත්තාම පැයකට ඩොලර් 36ක් හම්බ වෙනවා. සතියට පැය 40ක් වර්ක් කරන්න තියෙනවා. ඒ වගේම වේකන්සිස් 200ක් තියෙනවා. ඉතින් 200ක් කියන්නේ විශාල වේකන්සිස් ප්‍රමාණයක්. මම කලින් සඳහන් කරපු විදිහටම තමයි අනිත් තොරතුරු සඳහන් වෙන්නේ. තුන්වෙනි ජොබ් එකත් ක්ලීනර් ජොබ් එකක්. මේකේ ආයතනය සඳහන් කරලා තියෙනවා මාරිස් මොටල් කියන කම්පැනි එකෙන් තමයි මේ ජොබ් වේකන්සි එක දාලා තියෙන්නේ. මේක ජොබ් ඩීටේල්ස් ගත්තාම ලොකේෂන් ගෝල්ඩන් BCVOA කියන ප්‍රදේශයෙන් තමයි දක්වලා තියෙන්නේ. මේකේ සැලරි එක පැයකට ඩොලර් 19ක් හම්බ වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම සතියට පැය 35-40ක් අතර ප්‍රමාණයක් වැඩ කරන්න පුළුවන්. ඊළඟ ජොබ් වේකන්සි එකත් මේකත් ක්ලීනර් ජොබ් වේකන්සි එකක්. මේක පබ්ලිෂ් කරලා තියෙන ඩේට් එක 2025 ඔක්තෝබර් 9 වෙනිදා. ඒ වගේම මේ ජොබ් වේකන්සි එකේ එම්ප්ලොයර් ඩීටේල්ස් ගත්තාම වෙරාමා බිල්ඩින් මේන්ටනන්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය තමයි ජොබ් වේකන්සි එක දාලා තියෙන්නේ. ලොකේෂන් එක සඳහන් කරලා තිනවා කුරි ඩොක්ටර් ටෙරකා කියන ප්‍රදේශයෙන් තමයි මේ ජොබ් වේකන්සි එක දාලා තියෙන්නේ. වැටුප පැයකට 19යි, සතියට පැය 30-40ක් අතර ප්‍රමාණයක් වැඩ කරන්න තියෙනවා. වගේම රැකියා පුරප්පාඩු 300ක් සඳහන් කරලා තියෙනවා. අනික් තොරතුරු මම කලින් සඳහන් කරපු ඒවාම තමයි තියෙන්නේ. ඊළඟට අවසාන ජොබ් වේකන්සි එකක්. මේක ක්ලීනර් ජොබ් වේකන්සි එකක්. එම්ප්ලොයර් ඩීටේල්ස් ගත්තාම DMD ජෙනරල් කන්ස්ට්‍රක්ෂන්ස් කෝප් කියන ආයතනයෙන් තමයි මේ ජොබ් වේකන්සි එක දාලා තියෙන්නේ. ලොකේෂන් වයිට් හෝස් කියන ප්‍රදේශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. සැලරි එක පැයට ඩොලර් 31යි 71ක් සඳහන් කරලා තියෙනවා කැනේඩියානු ඩොලර්. සතියට පැය 40ක් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම වේකන්සිස් 300ක් සඳහන් කරලා තියෙනවා.
තම විශාල වේකන්සිස් ප්‍රමාණයක් මේ පාර දාලා තියෙනවා. වෙනදාට මේ වගේ වේකන්සිස් දානකොට 10යි 12යි මේ වගේ ප්‍රමාණ වලින් තමයි තියෙන්නේ. නමුත් අද වෙනකොට 300ත් 200ත් අතර ප්‍රමාණයක වේකන්සි සඳහන් කරලා තියෙනවා. මම මේ සඳහන් කරපු ආයතන පහේම ජොබ් වේකන්සි බර ගාණක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඊටම ආදරෙන් මතක් කරනවා මේ වේකන්සිස් වලට ඇප්ලයි කරන්න කියලා. ඒ වගේම තමයි මම ඔයගොල්ලෝ ජොබ්බී කියලා ඇප් එක විස්තර ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කරන්න. ඒ ඇප් එක හරහා ඔයගොල්ලන්ට පුළුවන් අලුතෙන්ම දාන ජොබ් වේකන්සි වලට ඇප්ලයි කරන්න. ඒ ඇප් එකට ලොග් වෙන දවසකට රුපියල් 2ක් වගේ මුදලක් ඔයගොල්ලන්ට වැය වෙනවා. නමුත් ඇප් එකට ලොග් වෙන්නේ නැති දවසට ඒ මුදල කැපෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන්කමක් තියන අය ඉන්නවා නම් ඒ ඇප් එක හරහා මේ ජොබ් වේකන්සි වලට ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් මම මේ කතා කරපු ජොබ් වේකන්සි වල ඊමේල් ඇඩ්‍රස් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. ඒ ඊමේල් ඇඩ්‍රස් වලට මම කිව්ව විදිහට කැනේඩියන් ෆෝමැට් එකේ CV එකක් හදලා පෝස්ට් කරන්න. ඉතින් අපි ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.